සුබෝදෑසනක්. තරුවක් සම විශේෂාංගය තමයි දැන් අපි ආරම්භ කරන සූදානම් වෙලා ඉන්නේ. තරුවක් කියලා කියන්නේ ඇත්තම කියනවා නම් මේ ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙන කෙනෙක්. මේ ප්‍රසිද්ධත්වය කෙනෙක්ට පවත්වා ගන්නත් හරිම අමාරුයි. නම කිව්ව ගමන්ම ඔබ ඔහුව හඳුනනවා නම් ඇත්තටම ඔහු තරුවක්. අපි අද දවසේදී කතා බහ කරන සූදානම් වෙලා ඉන්නවා අන්න ඒ වගේ තරුවක් එක්ක. අපි ආරම්භ කරමු අද දවසේ තරුවක් සමග විශේෂාංගය. ඔබ දැන් දැක්ක කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා? ලක්ෂ්මන් හිල්මි තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. සුබෝදෑසනක් කියලා පිළිගන්න මුතුමා. අත්තම කියනවා නම් දැන් අයියේ මේ මුලින්ම මම කිව්වා මේ ඇත්තටම තරුවක් කියන එක ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණ කෙනෙක්. ඇත්තටම කියනවා නම් මේ තරුවක් කියන එක පාවිච්චි කරන්න ඕනේ ගොඩක් මේ ශාස්ත්‍රයේ පැවතුන කෙනෙක්ට. ඔබ ඒ වගේ ප්‍රවීණෙක්. නමුත් මේ දවස්වල ටිකක් නිහඬතාවයෙන් තමයි. මොකක්ද මේකට හේතුව? ඔව් සචි කිව්වා වගේ ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න ඕන කෙනෙකුට බෑ කිව්වට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන්න නම් ඕන ජඩ වැඩක් කරලා හරි පුළුවන් කරන්න. සාමාන්‍යයෙන් ලෝකෙම ඕන කෙනෙකුට. නමුත් ජනප්‍රියත්වය කියන දේ ටිකක් ජනයාගේ ප්‍රිය කරන දෙයක්. ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වය කියන්නේ ගොඩක් දෙපැත්තේ පීලි දෙක ගැන දෙකක් අනිවාර්යයෙන්ම. ඉතින් ඔය තුල මම හිතන්නේ ජනප්‍රියත්වය කියන දේ පවත්වාගෙන යන්න නම් චරිතේ හොඳ මිනිස්සෙක් වෙන්න ඕන. හොඳ කතිගුණ වලින් පිරිපුන් මිනිස්සෙක් වුණාම තමයි ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අද හැමෝම ඉන්න අය එහෙමයි. ඒ කියන්නේ කලාව කියන්නේ පිළිවෙල. එතකොට පිළිවෙලට ඉන්න කලාකාරයෝ ඕන තරම් ඉන්නවා හැම ශාස්ත්‍රයකම. දැන් මෙච්චර දෙයක් ඇවිල්ලා මේ කරලා තියෙන එක කලාවක්. ඔයාලා කරන්නේත් කලාවක්. අපේ කැමරා මහතුරු මේ ලයිටින් කරන මහතුරු ඔක්කොම කරන්නේත් කලාවක්. ඉතින් ඒ පිළිවෙල තියෙන දේ වගේම ගුණාංග වලින් හැබි හොඳ පුද්ගලයෙක් හොඳ පුරවැසියෙක් විය යුතුයි අනිවාර්යයෙන්ම මේ ජනප්‍රිය චරිතයක්. උන්වහන්සේ මොකද? ඉතින් මම හිතන්නේ මම එක රැකගෙන ඉල්ල දෙන්නේ මම හිතන්නේ ජනප්‍රියත්වයේ කියන දේ මම රැකගත්තේ මගේ මනුස්සකම මම හිතන්නේ. ඒක ඉතින් සමාජයේ මම ගැන දන්න අය දන්නවා. එහෙම තමයි මට ඒ ගැන කියන්න පුළුවන්. ඔව්. අයිය දැන් මට මේ වගේ දෙයක් අහන්න හිතුවා. දැන් ගොඩක් වෙලාවට අද කාලයේදී මේ මියුසික් වීඩියෝස් වගේ දේවල් තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. නමුත් ඔබගේ කාලයේදී ඔබ පාවිච්චි කරන මේ රේඩියෝවේ හඬ පමණයි. මොකක්ද මේකට හේතුව? ඔබ හිතනවාද මේ ප්‍රසිද්ධ වෙන්න මියුසික් වීඩියෝ එකක් කියන එක අනිවාර්ය දෙයක් කියලා? ඒක මේ කාලේ හැටියට නම් ඉතින් මම ඒක එහෙම නෑ කියන්නේ. මේ කාලේ හැටියට දැන් ලෝකේ දැන් විෂුවල්ස් ගොඩක් ඇවිල්ලා YouTube ඉන්ටර්නෙට් එකෙන් එක දැන් තාක්ෂණයත් එක්ක දිනු වෙච්ච තාක්ෂණයත් එක්ක දැන් සමහරවිට මම හිතන ගොඩක් වෙලාවට මම දන්න විදිහට නම් අපි ආපු කාලේ වගේ නෙමෙයි අපි ආපු කාලේ FM බැඳගෙන අහපු අය දැන් පොඩි ඇතිමක් එවලින් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ කාර්යබහුලත්වයත් එක්ක පාසුව තකා ගන්න ඒගොල්ලන්ගේ තම මොබයිල් ෆෝන් එකකින් ඒගොල්ලෝ ඕන දේවල් ක්ලිස්ට් කරගන්නවා. දවසේ බලන්න ඕන දේවල්, අහන්න ඕන දේවල්, කියවන්න ඕන දේවල් ඔක්කොම ඒගොල්ලෝ එකෙන් බලා ගන්නවා. ඒ තුලදී FM එකත් එක්ක තිබිච්ච ඈඩ් වීම දැන් මම දකිනවා සෑහෙන තියෙනවා. මේක එන්න වැඩි වෙයි. අර පැත්තට ගොඩක් නෑමරු වෙයි. ඒ හින්දා විෂුවල් කියන දේවල් ගීතයකට මේ කාලේ අත්‍යවශ්‍යම වෙන දෙයක් වෙලා තියෙනවා මම හිතන්නේ. මේ දැන් අපි ශාස්ත්‍රය ගැන මුලින්ම කතා කරේ මට මේ පුංචි මේ කතාවක් අහන්න මට කෙනෙක් කිව්වා මේ ළඟදී මේ මොකක් හරි සංදර්ශනයකට හරි නැත්නම් හොටෙල් එකකට ගිහින් මොකක් හරි සින්දු කියන්න ගිහින් පොඩක් පැටලුණ අවස්ථාවක් තිබ්බ නේද මේ ළඟදී මතකද? ඔව් ඒ කියන්නේ හේතුව දැන් මම මේ වැඩසටහනටත් මට කාරණා කරලා එනවා ඊට පස්සේ මම ඒක ලොකුවට යාඩේ මේ කට්ටිය දැන් එනවා නේද එහෙම හිතුවේ නෑ නේ මම සාමාන්‍යයෙන් හිටියා. ඔය වගේ තමයි මගේ ජීවිතේ හැටි. ඒ කියන්නේ මට අද හෙට හිරේ යන්න තියෙනවා ඉල්ලුම් ගස්සන තිබ්බත් මම එච්චර හිතන්නේ නෑ. ඒක එන විදිහට යන ගලන් යනවා මගේ ජීවිතේ. මම එහෙම ඉන්නේ. ඉතින් ඕකත් උනේ ඇමරිකාවල ඉඳලා ආවේ යාළුවෙක්ගේ වෙඩින් එකට ගිහිල්ලා මේක නම් ගොඩක් දුර හුඟක් විස්තර කියලා දෙනවා මේක හැමදාම වගේ. ඒ ගිහිල්ලා මට වැරදුනා මම වෙන කෙනෙකුට දුන්නා මට බලන්න කියලා මේ හෝල් එක මොකද්ද බලපුවම මේ හෝල් එකම මම ගියා. ඒකේ ගියාම බෑන්ඩ් එකක් තිබ්බා. ඉතින් මම බැලුවා මේ මං කාර්යබහුලයි එදා ගොඩක්. මං ටක් ගාලා සින්දු 4-5-7ක් විතර කිව්වා. එයා ජෝඩුවගේ නම් ඔක්කොම කියලා මනමල ජෝඩුවගේ සින්දු කියලා මං ආවා. උදේ කතා කරලා කිව්වා ඔයා මගේ වෙඩින් එකට ආවේ නෑනේ අයියේ කියලා. මං කිව්වා මම මොකද ආවේ නැත්තේ මම ඔයාලා කතා කරන්න හම්බුන්නේ නෑ මල්ලි මම සින්දු 7ක් විතර කිව්වා. බෑන්ඩ් එක ගැලැක්සිස්ලා බොරුණන් අහන්න. නෑ අයියේ ඔයා විල තියෙන වෙන වෙඩින් එකට ඔයා වැරදි වෙඩින් එකට කියලා සින්දු කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මාරු වෙලා තමයි අනිවාර්යෙන් මාරු වෙලා. ඔව් මාරු වෙච්ච ගොඩක් ඒ වගේ තියෙනවා. හරි මේ තව දෙයක් අහන්න තුන් දැන් ඔබතුමාගේ මෙන්න මේ විදිහට දැන් අපි කියනවානේ සමහරක් වෙලාවට මේ හඬ කියන එක සංගීතයක් නෙක්ට ගායකයෙක්ට අනිවාර්යයෙන්ම ඕනම දෙයක් කියලා. නමුත් අද වෙද්දි මේ හඬ එච්චර ප්‍රසිද්ධ කියන්නේ හඬට මූලිකත්වය දෙන්නේ නැහැ. නමුත් මේ ගොඩක්කට රූපයට නැත්නම් ප්‍රසිද්ධියට ඒ වගේ දේවල් තමයි මූලිකත්වය ලබා දෙන්නේ. මොකක්ද මේකට හේතුව වෙලා තියෙන විදිහට ඔබ හිතන්නේ? ගායකෙක් නම් හඬක් තිබිය යුතුමයි.
නළුවෙක් හෝ නිලියෙක් නම් එයාට රූපයක් තිබිය යුතුයි. රූපයක් විතර කියන්න බෑ. ඉතින් අපේ පැරණි අරන් සමහර අය බලපුවම මෙහෙම නෑ. හොඳ රංගපෑම් ශක්තිය තියෙන ඒ වගේ ගායකයෙක් නම් අනිවාර්යයෙන්ම හොඳ හඬක් තියෙන. මොකද මිනිස්සු ජනප්‍රියත්වය කරා යන්න ප්‍රිය කරන්නේ ඔහුගේ ගායනා ශෛලියට, ඔහුගේ හඬට. එහෙම තමයි ගොඩක් කරලා. මොකද ඒ කාලේ හැටි බලපුවාම දැන් අර විෂුවලුත් එක වෙනස් වෙලා තියෙනවා. මං හිතන්නේ හඬ තමයි බලවත්. පෞද්ගලික දෙයක් එහෙම කමක් නෑ නේද? මේ පොඩි කාලේ ඉඳන්ම ගායකයෙක් වෙන්න අදහසක් තිබ්බේ නැත්නම් වෙන මොකක් හරි ආසාවක් තිබ්බා? පොඩි කාලේදී ගායකයෙක්ගෙන් සින්දු කිව්ව පොඩි කාලේ මම. උදේ පාන්දර මම නැගිටින්නේ මට මේ වගේ පොඩි මේකේ පොඩි බොංගෝ එකක් තිබ්බා. මම උදේ නැගිටින්නේ ඕක අවුරුදු 5 වගේ මම ඕක පොඩ්ඩක් වෙලා ගහලා තමයි තාත්තා කෑ ගහලා තමයි මම නැගිටලා ඇඳගන්නේ ඉස්කෝලේ යන්න. ඒ පුරුද්ද මගේ තිබ්බා. නමුත් මම නිර්මාණකරණයට ආවේ 88 වගේ විතර. ඒ කාලේ මම සින්දු හදන්න පටන් ගත්තේ හැදිල්ල ඒ කාලේ ඊටු ප්‍රවීණොත් එක්ක ගොඩාක් හැදුවා. ඉතින් මේව මම හිතනවා සින්දු 6500 එහා පැත්තේ මම හැදුවා. මොකද කැසට් CD මාධ්‍ය ගොඩාක් අපේ රටේ බහුලව තිබිච්ච. ඒ කියන්නේ ඒ කාලේ ගොඩක් මේ CD වලින් තමයි ප්‍රසිද්ධ. අවුරුදු 25ක විතර කාල සීමාවක් නම් බැලුවොත් එහෙම මම මේ අවුරුදු 25 තමයි මේ සින්දු 6500ක විතර වගේ මගේ අතින් නිර්මාණය වුණා. ඒ ඇතුළ ජනප්‍රියම ගීත ඉහළම තලයේ කියන ගීත මම හිතන්නේ 2500ක විතර තියෙනවා. කියන්නේ නිතර නැහෙන ගීත. ඒ අතර වාරේ අලුත් අර හැදුවා, ප්‍රවීණෙන් හැදුවා ගීත. ගොඩාක් තියෙන නම් වශයෙන් කියන්න ගියොත් මම දෙක තුනක් කියන්නම් ඕන. පින්වන්තියේ මාගේ ප්‍රේම කතාව. එතකොට සංකාගද මෙයාගේ මේ ශානිකාගේ මංගල නැකති. ඒ වෙනි ගීත නිර්මාණය කරා. එතකොට මේ කවුද මේ චාමරගේ මුල්ම කාලේ මට නම් වලින් මතක නැහැ කියන්නේ ගීත 14කට මගේ ජනප්‍රිය ගීත මම කරපු. ඔව් අපිට තවත් බොහෝමයක් දේවල් කතා කරන්න තියෙනවා. අපි කෙටි විරාමයක් සඳහා යමු. එයා නැවතත් ලක්ෂ්මන් හිමියන් අයත් එක්ක තව දේවල් කතා බහ කරමු. ජීවිතේ පුරා ආදරේ බෙදා ලස්විදින ජීවිතේ ජීවිතේ අලුතෙන් ගීතයක් නිකුත් කරන්න ආසාවක් නැද්ද? මොකද කියන්නේ මේ වගේ ප්‍රශ්නයකට මොකද දෙන්නේ උත්තරේ? මම එදා T1 එකට ඇවිල්ලා අලුත් ගීත දෙකක් ගායනා කරා. ඔව් එක ගීතයක් අවුරුද්දකට කලින් ගායනා කරපු ගීතයක්, අනිත් ගීතය අලුත් කී අවුරුද්දේ අප්‍රේල් මාසේ තමයි මම ඒක එළියට දැම්මේ. මම ප්‍රසංග වේදිකාවේ බහුලව ෂෝස් වල ඉන්න හින්දා මේ දවස්වල ෂෝස් කාටත් අඩුයි ඇත්තටම කතාව. ඉන්න හින්දා මම ගීත හදාගත්තාම මම සංගීත කණ්ඩායම් වල දීලා ඒ හරහා මම වේදිකාවේ මේ ගීත ගායනා කරනවා. හැබැයි මුලින්ම මම අවශ්‍ය තැන් වලට FM වලට බාර දෙනවා. ඉතින් බාර දීපුවාම FM වල කටයුතු තමයි ඒවා ප්‍රචාරය කරන එක. ඉතින් මට ගිහිල්ලා සල්ලි දීලවත් කියන්න බෑ. හැබැයි මගේ කවදාවත් මගේ අතින් නම් අද වෙනතුරු කිසිම මාධ්‍යයක් සල්ලි අරන් සින්දු වදන කරලා නැහැ. ඒක තමයි මගේ එදා කතිබිච්ච ප්‍රවීණ මාධ්‍යයන්ට. දැන් ඕගොල්ලෝ ඇතුළු ප්‍රවීණ මාධ්‍ය මම හරි ආදරේ. ඒගොල්ලෝ මගෙන් තේරුලක්වත් බොන්නද තමයි මගේ ගීත ප්‍රචාරය වුණේ. එකපාර ගීත 4ක් ප්‍රචාරය වුණා. එකපාර ගීත 4ක් 2001 ජනප්‍රිය වුණා. කියන්නේ බොල්පිනි, කහමල්ලත්තක්, සීන පරදිසේ, බස්තෝස්. ඒ කියන්නේ මාධ්‍යයෙන් මට දීපු ඒ තල්ලුව, ඒ සපෝට් එක FM වල. ඒක මට අදත් මේ අමතක වෙන්නේ නැහැ. මම හරි ආදරේ මාධ්‍යයන්ට. මම නම් ඔසින් මට කියන්න බෑ. ඉතින් ඒකින්ද TV1 එකටත් මම ඉතින් කියනවා එහෙම. අදත් මම ගාවට හොයාගෙන ආවනේ මං ගාවට. ඉතින් මට ඒක ලොකු මට ආදරෙයි. මම ආදරෙයි. අනිවාර්යයෙන් මේ වගේ ප්‍රවීණෙක් එක්ක කතා බහ කරන්න ලැබීම ඉතාමත් ගෞරවයක් සහ මේ නිහතමානී ආඩම්බරයක් වෙනවා මට. ඒ වගේම කියන්න ඕනේ දැන් අයියේ දැන් අපි කතා බහ කරගෙන යද්දී අපි කතා කරගෙන හැම ගෙදරින් මොන වගේ සපෝට් එකක්ද ලැබෙන්නේ මෙච්චර කාලයක් දුරට මේ වගේ නමක් හදාගෙන ආපු එකට? මම මගේ තාත්තා අම්මා මං හිතන්නේ මාගේ දැන් නම් දෙන්නම ජීවිත මතර නැහැ. මම ලයිව් මං කියන්නේ ආපවලුත් ලයිව් ෂෝස් ගොඩාක් තිබ්බා රටේ. මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ මාව දැන් ඕන කෙනෙක් දැක්කම අඳුරන්නේත් ඒකයි. ඒ අය අවුරුදු 10 12 15 යන සමහර අපි අමතක වෙන්න පුළුවන් සමහර විට. තාත්තම කවදාවත් මම ලයිව් එකක කොහේ හරි සින්දු කියන දැකලා නැහැ. මම ප්‍රෝග්‍රෑම් එකකට යද්දිත් කවදාවත් ප්‍රෝග්‍රෑම් එකකට යද්දි කියලා යන්නේ නැහැ. මම අහවල්ටන්ට යනවා කියලා. ඒ කියන්නේ මට ඒක එච්චර මේ මන් දන්නේ ඒක උඩ ඕමනාවක් නැතිකමද දන්නේ නැහැ. මට මේක එච්චර ගණන් නැහැ. හැබැයි මට ගෙදරින් සපෝට් කියන්නේ මෙහෙමයි. ඉතින් තාත්තගෙන් අම්මගෙන් මට අඩුපාඩුකම් වලට මට මුදල් දීලා තියෙනවා. මං යන ගමන්ට මට ඒ වගේ වලින් උදව් කරලා තියෙනවා. නමුත් මගේ සංගීත සම්බන්ධ පරම්පරාවක කෙනෙක්. ඉතින් මගේ සුව උත්සාහයෙන් තමයි මම මේ ගමන ආවේ. ඉතින් තාමත් ඉතින් මං එහෙම ඉන්නේ. ඉතින් මගේ බිරිඳ මට ඒ සපෝට් එක දෙනවා. ඉතින් මං හිතන්නේ
කාගෙමත් උදව් බලාපොරොත්තු නොවී තමන් ගමන යනවා නම් එහෙම තමන්ට ශක්තියක් ලැබෙනවා මේ කියන්නේ ඉදිරියට කරගෙන යන්න. අද වෙද්දි ගොඩක් තරුණ කට්ටිය හිතන්නේ ප්‍රසිද්ධ වෙන්න විතරයි. නමුත් හරි කලාකරුවෙක් වෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. සහ උනට ඒ හැකියාවක් ටිකක් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඔබ හිතන විදිහට අද වෙද්දි ප්‍රසිද්ධියට වඩා මේ කලාකාරයෙක් වෙන්න තියෙන උන මේ රැල්ල ගැන ඔබ හිතන්නේ මොකක්ද? සීන පාරදේශ ගීතය ඇතුළු ගීත කීපයක් මගේ එකපාර ජනප්‍රිය වුණා. මම හිතන්නේ ගීත 22ක් විතර එක දිගටම අවුරුදු ගානකට ජනප්‍රිය වෙලා ආවා නම් කියන්නේ නොවැටි ආවා. ඒ වලින් බැලුවොත් සීන පාරදේශේ වස්තුස් බෝල්පිනි මාලති මිලකරන් කහමල්ලත්තක් වැනි ගීත අන්තිමට නතර වුණේ මම සෙනෙහසේ මුට්ටියා කියන ගීතයත් අමතම ගීතයක්. ඒ ගීතේ ගොඩක් බැලුණුත් ඒ ගීතේ කියලා. ඒ ගීතයෙන් පස්සේ මගේ හොඳ සුපර් හිට් එකක් ආවේ නෑ. ඒක මම අනිවාර්යයෙන්ම කියන්න. මොකද සින්දු අලුත් සින්දු කරා වේදිකාවේ යනවා මිනිස්සු අහනවා සාස්ත්‍රීය රසිකයෝ අහනවා ඒවා. නමුත් අර ගුවන්විදුලියේ අර ලොකුවට එකක් ආවේ නෑ. හැබැයි මම අනිවාර්යෙන් මේ තව ගීත 4-5ක් ජනප්‍රියත්වයේ කරා අනිවාර්යෙන් අරන් තමයි මේක නවත්තන්නේ. මම නවත්තන්නේ මම අනිවාර්යයෙන්ම මේ සින්දු කියන්න කාලය සින්දු කියන්නේ මම එදාට මේ මගේ මේ රෙකෝඩින්ග් එකක් කරගෙන නිර්මාණයක් කරන් ඉන්නවා. මොකද අර මොන හරි ජීවත් වෙන්න කියන මට්ටමේ කලාකරුවා හොඳ නැහැ පෙළපෙන්න. එතකොට කලාවට කිසිම ප්ලේස් එකක් නැති වෙනවා. එයාගේ තත්ත්වයට ඒක හොඳ නැහැ. අපිට කවදාවත් වෙන්න බෑ ජීවිතේවත් ගාමිණී පොන්සේක වෙන්න බෑනේ. එයා හිටපු තැන මං හරි ආසයි. මොකද ඒ කලාකාරයෙක් හිටපු තැන කියන්නේ එයාත් එක්ක අපි දීපු අපි කවුද තමයි. නමුත් මම කියන්නේ අපිට ඒ වගේ එකක් වෙන්න පුළුවන් නම් එහෙම ශේස්ත්‍රේ කියන්නේ අපි අසනීප වුණත් පැත්තකට වෙලා අපි වැඩක් කරගෙන. මොකද මේ ශේස්ත්‍රයේ අයට අසනීප වුණාම ඊට පස්සේ මම සල්ලි එකතු කරන්න යන්නෙත් නැහැ. මොකද හේතුව දැන් ඕගොල්ලෝට මොන හරි දෙයක් වුණොත් එහෙම කවුරුත් සල්ලි එකතු කරන්න දෙන්නේ නැහැ. මේ ඔක්කොම කලාකාරයෝ. ඕගොල්ලොත් ලස්සන කලාකාරයෝ. හොඳ කලාවක් ඕගොල්ලෝ ගාව තියෙන්නේ. අපිව පෙන්වන්නේ නම් ලෝකෙටම ඕගොල්ලෝ. ඉතින් මම හිතන්නේ මේ වගේ සවුන්ඩ් හදින මිනිස්සයා සංගීත කණ්ඩායම් වල ප්ලේ කරන ප්ලේයර් කෙනෙක් ලිසින්දුලින් රචකයෝ මේ හැමෝම මිනිස්සුયો. මේ ශාස්ත්‍රීය සින්දු අහන අය මේ ඔක්කොටම එක දේ තියෙන්නේ. හැඟීම් ලෙඩ දුක් කරදර ඔක්කොම එකයි. කලාකාරයලා වෙන් වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ එදාට කලාකාරයෙක් වශයෙන් තමන් එකයක් හරි හම්බ කරගෙන තමන්ගේ ජීවිතේ කොන්දකලින් කරන් ජීවත් වුණොත් එහෙම කලාව හැමදාම පවතිනවා. නැත්තම් මාධ්‍යත් චොර වෙලා කලාවත් චොර වෙලා කලාකාරයොත් අනිවාර්යයෙන්ම චොර වෙනවා. පිටරටින් ඇවිල්ලා ඉවරලා වැඩේ දීලා යයි ඊට පස්සේ. මා හැරගිය රුවක් නිසා ඇතුම් ගොඩක් සින්න වෙලා ඔබ පැරු සිතක් නිසා කඳුළු කඳක් ගලා ගියා. එම් කළ තරමට අමතක වෙන්නේ නෑ. තනි කළ තරමට ඔබ කතා කරද්දි මේ වයිෆ් එක්කත් ගීතයක් ඔව් එකක් නෙමෙයි ගීත 3-4ක් කිව්වා. හැබැයි කික කීතියක්වත් මන් දන්නේ නැහැ මගේ වෙලාවද යාගේ වෙලාවද කියලා. හැබැයි ජනප්‍රිය වුණේ නැහැ තාම. හැබැයි ප්‍රචාරය වුණත් මදි. හැබැයි මං කවදා හරි දවසේදී මේකෙන් අයින් වෙන්න ඉතින් මම එක ගීතයක් කරු වෙනුවෙන් හරි එයාගේ හරි ඩුවට් එකක් හරි ජනප්‍රිය කරන්න පුළුවන් වාතාවරණයක තියෙන සින්දු තියෙනවා. එකක් දෙකක් තියෙනවා. හදපුවා ගොඩක් ලස්සන ඒවා තියෙනවා. නමුත් මම ඉස්සරහ බලාපොරොත්තු වෙනවා ටීවී 1 එක හරහා හරි ප්‍රචාරය වෙයි කියලා. ඒවා මම බාර දුන්නාන් පස්සේ ඒ දේ කරන්න ඕන. එයාත් සිද්ධ කියනවා. දන්නේ නැතුව කාලය වෙලාවත් ගත වෙලා තියෙන අන්තිම ප්‍රශ්නයක් තියෙනවා. මට මේ පෞද්ගලිකව සහ ටීවී 1 බලාගෙන ඉන්න ඔබටත් මේ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති. දැන් ඉතින් නවකයන්ට ඔබ ලබා දෙන උපදේශ මොකක්ද මේ ප්‍රවීණයෙක් වශයෙන් ප්‍රසංග වේදිකාවේ ඉන්න කෙනෙක් විදිහට? මම කියන්නේ දැන් මම නම් දකින්නේ මෙච්චරයි. මම කියන්නේ කලාව ජීවන වෘත්තියම කරගන්න හදන්න එපා. තව මොන හරි පාර්ට් ටයිම් එකක් තියෙනවා මොන හරි තමන්ට දෙයක්. එතකොට අපිට කොන්දකලින් කරන් මේ
කලාව කරන්න පුළුවන්. මේ එහෙම නැතුණාම එක එක්කිනාට ගිහිල්ලා මුට්ටි අල්ලන්න සිද්ධ වෙනවා. දැන් සෙනෙහසේ මුට්ටි කියලා මම කිව්වට මං කිව්වේ ආදරය ගැන. මම කාටවත් මුට්ටි අල්ලන්නේ නැහැ. කිසිම තැනකට මුට්ටි අල්ලන්නේ නැහැ. හරිම ආදරෙයි. හැමෝටම හරිම ආදරෙයි. මාධ්‍යට පුදුම ආදරෙයි. ඒ කියන්නේ හේතුව අද මම මෙතන ඉන්නේ මාධ්‍යෙන්ද. මට මාධ්‍ය උදව් නොකර නම් මෙතන ඉන්න බෑ. පුළුවන් මාධ්‍යයට. හැබැයි ගොඩක් වෙලාවට ඒක ඉතින් ඒක එක්ක මගේ අවාසනාව එක්ක මාධ්‍ය මට එහෙම කියන්න තමයි වෙන්නේ ගැන. ඉතින් මම කියන්නේ කලා අලුතෙන් එන අයට කියන්න දෙන්නේ හොඳ නිර්මාණ කරලා ඔය එක එකගේ මෙලඩිස් හොරකම් කරන්නේ නැතුව පිටරට දේවල් කෑලි පුටු කරන්නේ නැතුව තමන් නිර්මාණ හදලා ඉරලා අපිට ගැළපෙන විදිහට නිර්මාණ කරොත් එහෙම නවකයන්ට හොඳට ඉන්න පුළුවන් ඉදිරියක් තියෙනවා. මොකද තාක්ෂණය දියුණුයි යමක් කරන්න පුළුවන් තාක්ෂණයෙන්ම යැපෙන්න නරතුව ඉන්න ඕන. ඔව් අපිට තවත් ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ලක්ෂ්මන් හිල්මි. ඉතින් ඔහු පිළිබඳව තවත් දේවල් කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව. ජීවිතේ පුරා ආදරේ බෙදා රැස් වී දින ජීවිතේ ජීවිතේ සිහින ආදීසයේ සිටී තාමා පාලුවේ ඔබයි මාගේ දැසවාගේ යාවුනේ රැදිවා ජීවිතේ සෑමදා. හරි අපූර්ව ගීතයක් තමයි අපි දැන් රස වෙන්නේ සිහින පාරාදීසය කියන ගීතය. කියන්නේ කාලයකට කලින් අද වෙද්දිත් ගොඩාක් කට්ටියගේ හිතවල තියෙන කටින් මුමුණන ගීතයක් තමයි සිහින පාරාදීසය කියලා. කියන්නේ මම කැමති මේ ගීතය ගැන නැවත තවත් ගීතය ලියවුනේ මේ රසවත් සිදුවීම් තියෙනවද මේ ගීතය ලියවෙන්න? මොකද ගොඩක් වෙලාවට ගීතය ලියවෙන්න ගීතය ගායනා කරන්න අත්දැකීම් තමයි ගොඩක් කට්ටිය යොමු කරගන්නේ. ඔව් මේ අත්දැකීම නම් මම දන්නේ මේ ලියේ බන්දුල ජයසිංහ රචකයා ගාන ලිව්වේ මේක තනුව මගේ 88 90 විතර කාලේ තමයි මේ තනුව මම හදුවේ. එකේ තමයි ජනප්‍රිය වුණේ. FM වලට ඇහුණේ. කියන්නේ ඒ තරම් කාලයක් මම ෆයිට් කරා මේ ගමන එන්න. නමුත් මාව නිර්මාණකරුවෙක් පැත්තට තමයි හැම වෙලෙම තල්ලු වෙලා ගියේ. ගායකයෙක් වශයෙන් නෙමෙයි. ඉතින් මේ මගේ කාලේ තමයි 2001 කියන්නේ. එදා ඉඳන් අදටතුරු මේ ගීතේ මම වේදිකාවේ ගායනා කරනවා. ගුවන්විදුලි වල නාලිකාවල ඇහෙනවා. එතකොට ඒ හින්දා මම හිතන්නේ මගේ ගීත එකක් අත්තම මැකුන්නේ නැති හේතුව මම හිතන්නේ මේ තාම මම මේ ගායනා කරපු පරණ ගීත මාලති මිල කරන්න සීන පරාදීසේ වස්තුස් පොල්පිනි වෙන ගීත මම තාමත් ගායනා කරනවා. ඒකෙන්ද මම හිතන්නේ මේ ගීත තාම මැකුන්නේ නැති හේතුව මම මේ ගීතත් එක්ක වේදිකාවේ ඉන්නේ හින්දා. ඔව් මොකද දැන් මේ ගීත ගොඩාරියක් එනවා අපිට ඇහෙන සිද්ධ වෙන. නමුත් අපි හැමතිස්සෙම මේ බලන්නේ මේ පරණ ගීතම තමයි රස විඳින්නේ. ඒ කියන්නේ මේ දැන් ඔබතුමාගේ ගීතය වගේ වුණත් ඕනම කෙනෙක් ඇහුව ගමන් වචන හැමදේම දන්නවා. දුකසේ දෙන්න වැහපන් වලාවේ ඇරගිය මේ වෙලාවේ නෙතු කඳුලින් පිරේ සිත ඉවසුම් නොතේ අද ගෙනි දැල් නැගේ මය පැටලී සැලේ මට මේ ඉන්න දුකසේ දෙන්න වැහපන් වලාවේ ආදරවන්තයාගේ අතින් තමන්ගේ ස්වයං පුරුෂයා අතින් වෙච්ච වරදක් තම පිරිදට වෙච්ච වරදක් අනුව තමයි ගෙදර ඒ දුක තියලා ගිහිල්ලා ඒ එම ගීතය මේක ගීතේ මම නන්නේ මේක කෙනෙකුට වෙච්ච සිදුවීමක්. ඇත්ත සිදුවීමක්. හැබැයි ඒක ඉතින් හරිය ගියේ නෑ සිද්දුවේ එහෙනම් තරලා අය පරක් මොමාදෙන් ආජීවත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ ගීත රචනා කරද්දී සමහරක් වෙලාවට මේ අත්දැකීම් තමයි මේ ගීතවලට එකතු කරගෙන ඔබතුමාගෙත් මේ විදිහේ අත්දැකීම් තියෙනවද නැත්නම් අත්දැකීම්මද මේ ගීත රචනා කරන්න එකතු කරගන්නේ නැත්නම් වෙන කෙනෙක්ගේ ගොඩක් වෙලාවට මේ මම හිතනවා මාලතී කියන ගීතයත් මේ ඇත්ත කතාවක්. රිදී පාඩකල පාතුරු කියන ගීතයත් ඇත්ත කතාවක්. ඒවා එළියපු රචකයෝ තමයි ඉතින් ඒවල සිදුවීම් දන්නේ. මම මේ දෙක දන්නවා. මොකද ඒ රිදී පාඩකල පාතුරු කියන ගීතය මේ හමුදාවේ ගීතයක් ගොඩක් ජනප්‍රිය ගීතයක්. ඒ ගීතයේ ලියපු පුද්ගලයාගේ කකුල් ආබාධිතයි.
ඉතින් එයා දැක්කේ මං සින්දු ජනප්‍රිය ගොඩක් කල් ගියයින් පස්සේ දැක්කේ. ඉතින් මගේ ගීතය සමහර ඒවා සම්බන්ධයි සමහර ඒවා එහෙම ඇත්ත කතාවක් නෑ. ඉතින් හරිම සංවේදීයක් තමයි ඔබ ඔබගේ ගීතවලට යොමු කරගන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවද? මම එදා ඉඳන්ම ගොඩක් වෙස්ටර්න් මියුසික් තමයි අහලා තියෙන්නේ. ඔරිජිනල් මියුසික් වලට ගසල් හොරගේ ඒ වගේ ගීත පැත්තටම ගොඩක් ඉස්සර ඉඳන් අහන්නේ. මම හැමදාම උත්සාහ කරේ ඒ කාලෙත් මගේ ගීත පරණ ගීතරම් බැලුවත් හරි ටෝන්ස් එහෙම ඒ කාලේට පවතින අලුත්ම විදිහේ තාක්ෂණයෙන් තමයි මම ඒ කාලෙත් ගීත නිර්මාණය කරේ. සංගීත අධ්‍යක්ෂණයේදීත් මම ඒක මේවා කරන දැනුත් මම ඉන්නේ ඒකයි. මොකද දැන් දිනු සංගීතයක් දැන් මේ ලෝකේ තියෙනවා. ඉතින් අපි ඒකෙන් හරි දේ තමයි කරගන්න ඕනේ. ඉතින් ඒ හුඟක් හරි දේ කරගන්න ආහාර කරන පුදුම වෙන දේවල් කරන අය ඉන්නවා අපේ සමාජයේ. අපේ තරුණයෝ ඉන්නවා. ඉතින් මම අදත් ඉන්නේ එතන. ඒ කියන්නේ මම අලුත් වෙන සංගීතයත් එක්ක අලුත් වෙනවා. ඉතින් මගේ දේවල් මම තියන් ඉන්නවා. හැබැයි කවදාවත් අර ඉස්සර වගේ දැන් මට අරන් ගින් දීලා පත්‍ර වලට ගිහලා එහෙම ගිහලා මට එහෙම ආස නැහැ. ආස නැති මගේ මේ තියෙන මහතතකමක්වත් ලෝකමක්වත් මම පොරක් කියලා එහෙම ගන්න නෙමෙයි. මට දැන් අර ටිකක් හති ජීවිතය කියන්නේ ඕව වලට ගිහිල්ලා. ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් කතා කරොත් ඕගොල්ලෝ වගේ අය මගේ එහෙම ආදරය කරන මාධ්‍යයෙන් මම යනවා. මට ගැළපෙන දෙයක් නම් මම යනවා. හැබැයි එදා මම කරපු ප්‍රෝග්‍රෑම් එක ඉරිදා මම ගොඩක් ආසයි. මොකද හේතුව එදා ගායකයන්ට සින්දු කියන අවස්ථාව හම්බුණා. නළු නිලියන්ට ඒගොල්ලන්ගේ ඒ දේවල් ඒ වෘත්තියේ පැත්තෙන් කතා කරන අවස්ථාව හම්බුණා. අද ගොඩාක් වෙලාවට සින්දු කියන්න බැරිම අයත් අපිත් ගොඩක් සින්දු කරලා පුළුවන් අය නෙමෙයි. බැරිම අය ඇවිල්ලා අපිට සින්දු කියන්න බෑ කියන මුළු ලෝකෙටම පෙන්නලා යනවා. තමයි මම මේ වැඩේට ඒකෙන්ද මම යනවා අඩු ගොඩක් වැඩ ප්‍රෝග්‍රෑම්ස් වලට. ඇත්තම කතාව මම එච්චර එලවල යන්න කැමති නැහැ. හොඳ දෙයක් තිබ්බොත් මටත් වැඩක් ඇති දෙයක් වෙනවා නම් ඒ දෙයින් ඒ ගීතෙන් මගේ ගීතෙන් ඒ යන මාධ්‍යරත් වැඩක් වෙනවා නම් ඉතින් මං ආසයි. එහෙම නැතුව බොරුවට ගිහලා කෑ ගාලා සෝපනේ දේවල් ටිකක් කතා කරලා යන් බොරුවට වචන කතා ආස නැහැ. මං ආස මගේ ශේස්ත්‍රයට වැඩක් ඇති දෙයක් මගේ ශේස්ත්‍රයට හෙට මොන හරි දෙයක් මගේ කතාවෙන් වෙනවා නම් මං ආස ඒකටයි. මං මේ මුළු ලංකාවටම හරිම ආදරෙයි. කවදාවත් මේ ලංකාවත් රාගමවත් මං දාලා යන්නේ නැහැ. මම රට යනවත් බොහොම අඩුයි. මං අඩුයි කියන්නේ මම රට යන්න ගොඩක් ආස නැහැ. හේතුව මම ෆ්ලයි කරන්න ආස නැති කමට. මම නමුත් යනවා. නමුත් හරි අඩුයි යනවා. ඉතින් මට කියන්න දෙන TV1 එකටත් ජයෙන් ජයම වෙන්න ඕන. ඉදිරියට ගොඩාක් ශේස්ත්‍රයේ වැජෙන්න ඕන. මාධ්‍ය අතරේ ජය වේවා ජේසුස් පීඨයි. ඒ වගේම ලක්ෂ්මන් හිමියගේ ඔබට බෙහෙම ස්තුතියි අද දවසේදී ඔබගේ වටිනා කාලය අපිට ලබා දුන්න එකට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙන ලක්ෂ්මන් හිල්මි. ඉතින් තවත් දවසක තවත් තරුවක් එක්ක කතා බහ කරන අපි සූදානම් වෙලා ඉනවා. එකතු වෙලා ඉන්න රැස් වෙන ජීවිතයත් එක්ක මෙන්න මේ විදිහට තමයි තරුවක් සම විශේෂාංගය නිමා වෙන්නේ. අපි ලබන සතියේදී හම් වෙන බලාපොරොත්තු වෙන අදට ඔබගෙන් සමගින යනවා. ඔබට සුබ දවසක්. ජීවිතේ පුරා ආදරේ බෙදා රැස් වී දින ජීවිතේ